RCB මේ පාරවත් දිනයිද? හැම IPL සීසන් එකක් පටන් ගන්නකොටම අපි අහන ප්‍රශ්නයක් තමයි මේ පාරවත් RCB වලට පුළුවන් වෙයිද ශූරතාවේ ජයග්‍රහණය කරන්න? මේ පාරවත් රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ජයග්‍රහණය කරයිද කියන ප්‍රශ්නය අපි හැම පාරම අහනවා. දැන් IPL තරඟාවලිය ආරම්භ වෙලා වසර 16ක් පමණ ගෙවි ගොස් සමාරයි. නමුත් තවමත් RCB කණ්ඩායමට හැකියාවක් ලැබිලා නැහැ IPL ශූරතාවය ජයග්‍රහණය කරන්න. වර්ෂ 2009, 2011 සහ 2016 යන වසරවල් වල අවසාන මහා තරඟයට සුදුසුකම් ලබන්නට රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට හැකියාව ලැබෙනවා. නමුත් ඒ අවස්ථා තුනේදීම පරාජය වැළඳ ගන්නට RCB කණ්ඩායමට සිදු වෙනවා. ඉතින් මෙවරවත් හැකියාවක් ලැබෙවිද රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ශූරතාවේ ජයග්‍රහණය කරන්නට? අතීතයේ පටන්ම ඊටමත් නම් දරපු, ඊටමත් සුප්‍රසිද්ධ, ඊටමත් විශිෂ්ට ක්‍රීඩකයන් RCB කණ්ඩායම නියෝජනය කරලා තියෙනවා. නමුත් RCB කණ්ඩායමට නොහැකි වෙනවා එකදු වතාවකදී හෝ IPL ශූරතාවය ජයග්‍රහණය කරන්නට. දැන් මොන ශ්‍රී ලාංකිකයා රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරත් RCB කියපු ගමන් අපිට මතක් වෙන්නේ මෙන්න මේ ක්‍රීඩකයව. තිලකරත්න ඩිල්ෂාන් ඉස්සර ක්‍රිස් ගේල් එක්ක ආරම්භක පිටිකරුවෙක් වශයෙන් ඇවිල්ලා ක්‍රීඩා කරපු ඒ සුන්දර අතීතය තමයි අපිට RCB කියපු ගමන් මතක් වෙන්නේ. ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් RCB කණ්ඩායමට ගොඩක් ආදරය කරන්න ප්‍රධානතම හේතුවක් තමයි එකල ශ්‍රී ලංකාවේ සිටපු ඒ ආරම්භක පිටිකරුවා RCB කණ්ඩායම නියෝජනය කිරීම. තිලකරත්න ඩිල්ෂාන් RCB කණ්ඩායම නියෝජනය කිරීම ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් RCB කණ්ඩායමට ආදරය කිරීමට ප්‍රධාන හේතුවක් බවට පත් වුණා. ඊට අමතරව ක්‍රිස් ගේල්, රෝස් ටේලර්, ABD විලියර්ස් ඒ වගේම වර්තමානයේ ඉන්න විශිෂ්ටතම පිටිකරුවෙක් වගේම වර්තමානයේ ඉන්න විශිෂ්ටතම ක්‍රීඩකයෙක් වන විරාට් කෝලිත් ඒ දවස්වල ඉඳන් RCB කණ්ඩායම නියෝජනය කිරීම බොහෝ ප්‍රේක්ෂකයන් RCB කණ්ඩායමට ආදරය කිරීමට හේතුවක් බවට පත් වුණා. මම කිව්වා RCB කණ්ඩායම අවස්ථා 3කදී අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබනවා කියලා. ඒ වර්ෂ 2009 දී, 2011 දී වගේම වර්ෂ 2016 දී. වර්ෂ 2009 දී ඩෙකන් චාර්ජර්ස් සමගින් රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අවසන් මහා තරඟයට සුදුසුකම් ලබනවා. එහිදී ලකුණු 6ක පරාජයක් RCB කණ්ඩායමට වැළඳ ගැනීමට සිදු වෙනවා. ඉන් අනතුරුව වර්ෂ 2011 දී චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම සමගින් අවසන් මහා තරඟයට සුදුසුකම් ලබනවා. එහිදී ලකුණු 58ක පරාජයක් RCB කණ්ඩායම හිමි කරගන්නවා. ඉන් අනතුරුව වර්ෂ 2016 දී සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම සමගින් RCB කණ්ඩායම අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගන්නවා. එහිදීද ලකුණු 8ක පරාජයක් හිමි කර ගැනීමට RCB කණ්ඩායමට සිදු වෙනවා. ඒ ආකාරයෙන් වර්ෂ 3කදී අවසන් මහා තරඟ පරාජයට පත්වන්නට RCB කණ්ඩායමට සිදු වෙනවා. වර්ෂ 2016 දී විරාට් කෝලිට ඉතාමත් සුවිශේෂී වර්ෂයක් බවට පත් වුණා RCB කණ්ඩායම වෙනුවෙන්. ඔහු එම සීසන් එක තුලදී ලකුණු 900 ගාණක් RCB කණ්ඩායම වෙනුවෙන් රැස් කරනවා. ඒ වගේම ABD විලියර්ස් වර්ෂ ගණනාවක්ම RCB කණ්ඩායම වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක් ඉටු කරනවා. නමුත් ඒ වගේ විශිෂ්ට ක්‍රීඩකයන් සිටියදී පවා RCB කණ්ඩායමට හැකියාවක් ලැබෙන්නේ නැහැ IPL ශූරතාවයක් ජයග්‍රහණය කරන්නට. මෙවර 2025 වර්ෂයේදී ඔවුන්ට හැකියාවක් ලැබෙවිද IPL ශූරතාවයක් ජයග්‍රහණය කරන්නට? මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නට RCB කණ්ඩායමට හැකියාව ලැබිලා තියෙනවා. කලින් වගේ විශිෂ්ට නම් දරාපු නමගිය ක්‍රීඩකයන් නොමැති වුණත් මෙවර ඉතාමත් හොඳ සීසන් එකක් ක්‍රීඩා කරන්නට RCB කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන්ට හැකියාව ලැබිලා තියෙනවා. විරාට් කෝලි මේ ගෙවෙන්නේ ඔහුගේ අන්තිම කාල සීමාව. එම නිසාදෝ කොහෙදෝ තනිවම බර කරට ඇදගෙන යන්නට ඔහු කටයුතු කරනවා. තනියම චේස් කරලා තරඟ RCB කණ්ඩායම වෙනුවෙන් ජයග්‍රහණය කළ දෙන්නට විරාට් කෝලි කටයුතු කරනු ලබනවා. පහුගිය තරඟ කිහිපෙදීම අපි මේ බව දුටුවා. චේස් මාස්ටර් කියලා හඳුන්වන විරාට් කෝලි ඉතාමත් හොඳ හඹායාම් වල නිරත වෙමින්, ඉතාමත් හොඳ පිටිකරණයක නිරත වෙමින් RCB කණ්ඩායම තනියම ජයග්‍රහණය කරා රැගෙන යාමට කටයුතු කරන ආකාරයක් අපි දුටුවා. ඒ වගේම රාජත් පටිඩාර් වර්ෂ 2022 දී මොහු අන්සෝල්ඩ් වෙනවා. ඔකේෂන් එකේදී මොහු අන්සෝල්ඩ් වෙනවා. කිසිම කණ්ඩායමක් මිලදී ගන්නේ නැහැ. නමුත් රිප්ලේස්මන්ට් එකක් වශයෙන් 2022 වර්ෂයේදී රාජත් පටිඩාර් RCB කණ්ඩායමට කැඳවනවා. එහිදී ඉතාමත් විශිෂ්ට පිටිකරණයක නිරත වෙමින් ලකුණු 333ක්
එම තරඟාවලියේදී එම සීසන් එක තුලදී රැස් කිරීමට රාජත් පටිදාර්ට හැකියාව ලැබෙනවා. ඒ වගේම සෙමි ෆයිනල් තරඟයකදී ශතකයක් පවා කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව රැස් කිරීමට රාජත් පටිදාර් සමත් වෙනවා. 2022 වර්ෂයේදී අන්සෝල්ඩ් වුණු රාජත් පටිදාර් 2025 වර්ෂයේදී RCB කණ්ඩායමේ නායකත්වයට පත් වෙනවා. මෙවර 2025 වර්ෂයේ මෙවර සීසන් එකේදී රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කියන ඒ සුවිශේෂී IPL කණ්ඩායමේ නායකත්වය දරන්නේ රාජත් පටිදාර් විසින්. මෙවර IPL ලොකේෂන් එකේදී රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම දැඩි තීරණයක් ගන්නවා. පසුගිය සීසන් එකේදී නායකයා වුණු ෆැෆ් ඩු ප්ලෙසිස්ව ඉවත් කරන්නට. ඉතින් ෆැෆ් ඩු ප්ලෙසිස්ව ඉවත් කරනවායි කියන්නේ ඔවුන්ට එක අතකින් තව ආරම්භක පිටිකරුවෙක් සොයා ගන්නට සිදු වෙනවා. ඒ වගේම තව නායකයෙක් සොයා ගන්නටද RCB කණ්ඩායමට සිදු වෙනවා. ඒ අනුව ඉවත් කරපු ෆැෆ් ඩු ප්ලෙසිස් වෙනුවට පිල් සෝල්ට් කැඳවන්න RCB කණ්ඩායම තීරණය කරනවා. එක අතකින් ආරම්භක පිටිකරුවාගේ වගකීම පිල් සෝල්ට් පවරන ගමන් අනිත් අතින් නායකත්වයේ වගකීම ෆැෆ් ඩු ප්ලෙසිස් දරපු නායකත්වයේ වගකීම රාජත් පටිදාර්ට පවරන්න RCB කළමනාකාරීත්වයේ තීරණය කරනවා. කෙසේ වෙතත් මෙතෙක් ක්‍රීඩා කර ඇති තරඟ ගණන බැලුවහම ඔවුන් ලබාගෙන තියෙන සාර්ථකත්වයේ දිහා බැලුවහම ඔවුන්ගේ ගත්තු තීරණවල කිසිදු අඩුපාඩුවක් පෙනෙන්නට තිබෙන්නේ නැහැ. ඒ වගේම පන්දු යැවීම පැත්තෙන් බැලුවොත් ජෝස් හෙසල්වුඩ් සහ භුවනේශ්වර් කුමාර් ඉතාමත් හොඳ පාලනයකින් පන්දු යවන ආකාරයක් අපිට දක්නට ලැබෙනවා. මෙවර IPL තරඟාවලියේ අපි දුටුවා සෑහෙන පන්දු යවන්නන් ප්‍රමාණයක් දැඩි පීඩනයකට ලක් වෙනවා. දැඩි ප්‍රහාරයකට ලක් වෙනවා. ශ්‍රී ලංකාවේ මතීෂ පතිරණ පවා දැඩි ප්‍රහාරයකට ලක් වෙනවා. නමුත් ජෝස් හෙසල්වුඩ් සහ භුවනේශ්වර් කුමාර් RCB කණ්ඩායම වෙනුවෙන් දැඩි කාර්යභාරයක් ඉටු කරනවා. ඔවුන් මෙතෙක් තරඟාවලියේ ලබා ඇති සාර්ථකත්වයට ඔවුන් දෙදෙනාගේ පන්දු යැවීම බෙහෙවින් බලපා තිබෙනවා. ඉතින් RCB කණ්ඩායමට පුළුවන් වේවිද තමන්ගේ ඉතිහාසය වෙනස් කරන්නට? තමන්ගේ ඉතිහාසය වෙනස් කළා පළමු වරට බැංගලෝර් වලට IPL ශූරතාවයේ හිමි කර දෙන්න විරාට් කොහ්ලි රාජත් පටිදාර් ප්‍රමුඛ RCB කණ්ඩායමට හැකියාව ලැබෙයිද? අපි බලන් ඉමු.